උදෑසනක් මගේ ආදරණීයනි. ඉතින් කොහොමද ඔයාලට? මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා කියලා. අපේ පැත්තට නම් හරියට වෙස්ස. එළියට බහින්නවත් බෑනේ. වෙස්ස නිසා ටිකක් කම්මැලි ගතියකුත් දැනෙනවා. ඒ වුණාට ඉතින් මට හිතුණා මගේ දිනපතේ දෙවන පිටුවට ඔයාලත් එක්ක යන්න. මේ වෙලාවෙත් හොඳට බෙඩ් සීට් එකක් පරවගෙන නිදා ගන්නයි හිතෙන්නේ. ඒත් එහෙම ඉඳලා බෑ කියලා හිතුණා. මට හිතුණා මේ වෙලාවේ මගේ ඉන්ඩු පැටව ටික බලන්න. මේ ඉන්ඩු ප්ලාන්ට් එක මං ගේද්දි නම් හරිම චූටි. දැන් බලන්නකො හැදිලා තියෙන තරම් හරි ලස්සනට හැදිලා. මම මෙතන මේව බලද්දි මගේ සුරතලා මේකෙන් මෙතන මාත් එක්කමයි එයා ඉන්න ආස. එයා ඉබිකම් කර කර බලාගෙන ඉන්නේ මගේ චූටි මාළු පැටව ටික අල්ල ගන්නද කොහෙද? මට හිතුණා කම්මැලිකමටත් එක්ක ලස්සන සිතුවමක් අඳින්න. මට ඉතින් ගොඩක් ලස්සනට චිත්‍ර අඳින්න දන්නෙත් නෑ. ඒ වුණත් මට නිකන් ඉන්නකොට විනෝදාංශයක් විදිහට චිත්‍ර අඳින්නත් හරි ආසයි. මම ඉතින් මේ අවට මගේ හරිත යාළුවෝ දිහා බල ඉන්නේ. ඒ ඉන්නකොට මගේ ජම්බු ගහේ ජම්බු තියෙනවා තාම. ඒව කණ්ඩක කොහෙද පිළිගුඩුවෙක් ඇවිල්ලා. එයා හරි ලස්සනයි. මට ඉතින් බැරි වුණත් චිත්‍ර අඳින්න මට එයාව සිතුවම් කරන්න ආස හිතුණා. මම මේ ඉතින් වටපිට බල කල්පනා කළේ ස්වභාව ධර්මයේ වර්ණ සංයෝජනය ගැන. ස්වභාව ධර්මයේ කොයිතරම් අපූර්වද කියලා. ඉතින් මට හිතෙන්නේ මේ ස්වභාවිකත්වයේ ගන්න මේ පාට වලින් පුළුවන්ද? දැන් පාට කොච්චර මිශ්‍ර කළත් අර නියම ස්වභාවිකත්වයේ එන්නේ නැහැ. ඒ ස්වභාවිකත්වයේ මොන තරම් ලස්සනද? අපි පාට කොච්චර මිශ්‍ර කරලා ගත්තත් මලක පැහැය, සතෙකුගේ පැහැය වුණත් අර ඒ ස්වභාවිකත්වයේම ගන්න බෑනේ. කොයිතරම් ලස්සනද කියලා මට හිතෙනවා. ඉතින් මගේ මේ මිකිය මට වෙලාවකට හරි කරදරත් කරනවා. මට මොකුත් කරන්න දෙන්නෙත් නෑ. ඇවිල්ලා හුරතල් වෙන්නමයි කල්පනාව. ඉතින් මේ මිකී මෙතනටම වෙලා ඉන්නේ. මට මොකුත් කරන්න දෙන්නෙත් නෑ. එයා හිතන්නේ එයාත් එක්කම සෙල්ලමක් කරනවා කියලා. මේ පින්සලෙන් මම මේව කරනකොට එයා පින්සලටත් ගහනවා අති. සුරතලාගේ හැටි කියලා මට ඉතින් හිතෙන්නේ. මම මේ චිත්‍රය ඇඳලා නම් ඉවරයි. ඉතින් අඩුපාඩු නම් ගොඩක් ඇති. බලන්නකෝ ඔයාලත් ඉතින්. තව ටික වහිනවා. මට හිතන හොඳ කොෆි එකක් හදාගෙන ඇවිල්ලා මෙතනට වෙලා බොන්න. වැස්ස දිහා බල. මම මේ දවස්වල කියවන පොතේ තව ටිකක් ඉතුරු වෙලා තියෙනවා. මට ඉතින් හිතෙනවා මේ පොත හරි ලස්සනයි. ඒ ඉතුරු ටිකත් කියවලා ඉවරයක් කරන්න. ඉතින් මේ පොත් කියවද්දි හරිම සතුටක් දැනෙනවනේ. ඒකේ ඉතුරු ටික කියවනකම් ආසයි. වෙන්නේ මොනවද කියලා බලන්න. ඉතින් විනෝදාංශයක් හැටියට අපිට පොත් කියවන එකෙන් ලොකු ප්‍රයෝජන ලැබෙනවා. ගොඩාක් නොදන්න දේවල් දැනුම අපිට ලබා ගන්න පුළුවන්.
පුළුවන් මේ වගේ වැහි දවසක කම්මැලිකමට ඉන්නේ නැතුව ලස්සන පොතක් කියවන්න. ඒ කියවපුවාම අර කම්මැලිකම ඔක්කොම නැතු වෙනවා. තව පොත් කියවන්න ආස හිතෙනවා. ඉතින් මම මේ කියන්නේ අපේ ආදර පුංචි දූ පුතුන්ටයි. ඔයාලත් පුතේ නිතරම පොත් කියවන්න ගන්න. මේ වගේ විවේකව ඉන්න වෙලාවකට කම්මැලි වෙලාවකට පොත් කියවීමෙන් ඔයාලට ගොඩක් දැනුම ලබා ගන්න පුළුවන්. ඉතින් ලස්සනට රචනා ලියන්න, ව්‍යාකරණ නිවැරදිව ලියන්න, අක්ෂර වින්‍යාසය නිවැරදිව ලියන්න පුළුවන් වෙනවා. ඉතින් මට ඔයාලට කියන්නත් අමතක වුණානේ. මගේ පළවෙනි වීඩියෝ එක බලලා ගොඩක් දෙනෙක් මට ආදරණීය ලස්සන අදහස් එක්කලා තිබුණා. ඉතින් මම හිතනවා ඉදිරියේදී මගේ channel එකත් එක්ක ආදරයෙන් එකතු වෙලා ඉඳී කියලා. මගේ දින පොතේ සුවිශේෂී දිනයකදී මම ඔයාලා හැමෝටම හරි ප්‍රත්‍යාගයක් දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. අදට ගිහින් එන්න ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.